අයුබෝවන් තිරුවන් සරණයි ඔබට. අද මේ සන්ධ්‍යා භාගයේ විශේෂයෙන්ම අපි වෙන් කරගන්නේ ඊටමත් විශේෂ කාරණාවකට. හේතුව අපි මෙපමණ කාලයක් ඉතාලිය රෝමය ප්‍රීමා පෝර්තා ශ්‍රී බෝධි විහාරාධිපති ගෞරවනීය අපේ පූජනීය බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස බොහොම කල්යාණ මිත්‍රව හඳුනාගත්ත අපේ ගෞරවනීය අතිවරයන්න් වහන්සේ දැන් අද මේ වන විට අපි හඳුනගන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදිහට යුරෝපයේ ප්‍රධාන සංඝනායක ධෝරන්දර අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි හරියටම ඒ පිළිබඳව හැඳින්වුවොත් මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මූල වංශික පාර්ශවයේ යුරෝපයේ ප්‍රධාන සංඝනායක ධෝරන්දර. උන්වහන්සේගේ මේ සංඝනායක පදවිය පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රධාන උත්සවය නැත්නම් පුණ්‍ය උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස අසිරිමත් ලෙස පවත්වන්නට යෙදුණා. ඊට සමගාමීව අපි මේ මොහොතේදී උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් යුතුව පාද අභිවන්දනයෙන් යුතුව নমස්කාර පූජා පෙරදරිව අපේ හාමුදුරනේ පිළිගන්නවා වහන්සේ උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්. තෙරුවන් සරණයි. මේ සන්ධ්‍යා භාගයවත් එකතු වෙන්න ලැබීම පිළිබඳව සතුටින් යුක්තව අපි වැඩසටහන සිදු කරගෙන යමු. අපි නායක හඳුරන්නේ දැන් මේ නායක පදවිය වහන්සේට පිරිනමන මේ පූජා කරන මොහොත දක්වා පැමිණි මේ ගමන් මඟ බොහොම සුන්දරයි කියලා අපිට කියන්න බැහැනේ. ඒ නිසා ඒ පැමිණි ගමන් මඟ පිළිබඳව සහ විශේෂයෙන්ම මේ යුරෝපයේ ප්‍රධාන සංඝනායක ධෝරය වහන්සේට මේ පිළිගැන්වීමේදී ඒ කටයුත්තට මුල් වුණු පිරිස අපි සිහිපත් කරමු විශේෂයෙන්ම. ඇත්තටම අපි ගොඩාක් දුෂ්කර ගමන් මඟ ආපු ස්වාමීන් වහන්සේ නම වසර 14 දී මම පැවිදි බවට පත් වෙන්නේ 1998 වර්ෂයේ පැවිදි තත්ත්වයට පත් වෙලා උපසම්පදා සීලේ පිහිටියේ. විශේෂයෙන් ඔබ දන්නවා මේ ප්‍රදේශයේ තාමත් වැදගත් විහාරස්ථානයක් පැරණි විහාරස්ථානයක් වන බණ්ඩිරිපුත්තු පාරාම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ඒ වැඩ සිටින කුරුණෑගල හලාවත මීගමු සිව් පළාතේ අමරපුර මූලවංශික මහනිකායේ අධිකරණ සංඝනායක හාමුදුරුවෝ තමයි මගේ ගුරු හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ ගෞරවනීය සෙනෙහස ලැබමින් අවුරුදු ගණනාවක් වැඩ සිටියා. උපසම්පදා සීලේ පිහිටියා. ඉතින් ඔබ දන්නවා අපිත් එක්ක වැඩ කටයුතු කරපු මහත්මා කෙනෙක් හැටියට ජාතික සාසනික ආධ්‍යාත්මික දහම් පාසල් ඒ වගේම නොයෙකුත් සමාජීය වැඩසටහන් සිදු කරගෙන අතරතුර හදිසිය අපිට විදේශ ගත වෙන්න සිද්ධ වෙනවා. විදේශ ගණනාවකට වැඩම කළා. ස්ථිරව නතර වෙන්න සිද්ධ වෙනවා රෝමේ. ඒ ගමනේදී අපේ මූලස්ථානය තමයි අම්බලන්ගොඩ වැලිතර අපේ අමරපුර මූලවංශික අම්බරුක්කාරාම මහ විහාරයේ කේන්ද්‍ර කරගෙන සිරි සුගත ශාසනෝදය සංඝ සභාවෙම නැත්නම් අමරපුර මූලවංශික මහනිකායේ කේන්ද්‍රස්ථානය අමරපුර නිකායේ මූලිකම ස්ථානයේ හැටියට සැලකෙන බලපිටිය වැලිතර අම්බරුක්කාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ශ්‍රීමත් මහානායක හාමුදුරුවෝ අවුංගල්ලේ විමල දමති ස්ථාපිතාන නායක හාමුදුරුවෝ සහ එහි කාරක සභාව තමයි මේ සංඝනායක තනතුර සංඝනායක පූජාව සංඝනායක පදවිය යුරෝපයේ වැඩ සිටින අපට පිරිනමන්නේ. ඒක තමයි ගමන් මඟ කෙටියෙන්. තමයි අපේ නායක හඳුරන්නේ මේ සංඝ පීතෘන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය පෙරදරි කරගෙන පෙරටු කරගෙන තමයි ඔබ වහන්සේට මේ නායක පදවිය පිරිනමන්නට පූජා කරන්න දෙන්නේ. අපේ හඳුරන්නේ දැන් විශේෂ තැනක් ඔබ වහන්සේ ඉස්මතු කළා මේ පැවිදි වුණු කාල සීමාව පිළිබඳව මේ ප්‍රෞಢ භූමියට පත් වුණු ඒ උතුම් වූ කාර්යය පිළිබඳව ඔබ වහන්සේ සිහිපත් කළා. ඒ පැවිදි වෙන්නට කලින් ඒ ගිහි කාලය පිළිබඳව ඒ මතකයේ ස්මරණය කරන්න අපි බොහොම කැමතියි. මේ වෙලාවේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඒ කාලේ කොහොමද ගත වුනේ? ඔබ වහන්සේට කොහොමද මේ ප්‍රෞಢ භූමියට පත් වෙන්න පැවිදි බවට පත් වෙන්න ඔබ වහන්සේට අදහසක් පහළ වෙන්නේ කොයි විදිහටද? පාදක වෙන්නේ මොන කාරණාවක්ද? ඇත්තටම පුංචි කාලේ හරි සුන්දරයි. සුන්දර සිතුවිලිත් එක්ක තමයි මේ මහානකම එකතු වෙන්නේ. මගේ පියාණන් කතෝලික පැතිමතෙක් මා පල්ලියේ සප්‍රසාද ලැබලා තියෙනවා. බෞතිස්මය වෙලා තියෙනවා. එතකොට එහෙම යද්දී අපේ අම්මා කළුතර ප්‍රදේශයේ වාද්දුවේ
එතුමිය සමග පන්සල් ගියා. තාත්තා වැඩි පල්ලි යන කෙනෙක් නෙවෙයි. පන්සල් ගියාම මම කහසිවුරට ආස කළා. පුංචි හඳුරු දැක්කම පස්සේ මටත් හිතුණා මමත් කහසිවුර දරුවා නම් හොඳයි කියලා. ඒත් නොතේරෙන වයස. හැබැයි දහම් පාසල් ආරම්භය මම පාසල් යන්නේ යම් දවසකද එහෙම නැත්නම් පාසල් ගමන පළවෙනි ශ්‍රේණියේ පළවෙනි දවසේ ආරම්භ කළා නම් ඊළඟ සතියේ දවසේ ඉඳලා දහම් පාසලට ගියා. ඊළඟ සතියේට යෙදුනේ පොයේ දවසක්. පොයේ දවසේ ඉඳලා හැම පොයේටම සිල් සමාදන් වුණා. ඔහොම යද්දි කහසිවුර හරි සුන්දරයි. කහසිවුර හරි විහාරස්ථානයේ ගැවසෙනවා. ඒ නිසා කහසිවුරට ආස කළා. මහානකම සිතේ රැඳුණා. අවුරුදු 14 දී පැවිදි වුණාපත් වුණා. හැබැයි පැවිදි වෙන්නේ ටිකක් දුර ප්‍රදේශයක. එවකට අපේ පණ්ඩිතපුතුපාරාම විහාරස්ථානයේ වැඩ සිටි අමරපුර මහනිකායේ අනුනායක හාමුදුරුවෝ. උන්වහන්සේ ටිකක් වසයි. උන්වහන්සේ ළඟින් අපි කවුරක්වත් යන්නේ නැහැ. ඉතින් අපේ නායකහඳුරගේ ඊළඟ ගෝල හාමුදුරුවෝ තමයි විකලී පඤ්ඤාලෝක තිස්ස හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේට මතක් කරලා ඉතින් නායකහඳුර අපවත් වීමත් එක්ක අර මහානකම මහාන කරනවා කියන එක ටිකක් ඈත් වුණා. ඉතින් ඈත පිට තමයි මම මහානුනේ හේතුව පත්‍රයේ තිබිච්ච ලිපියකට තමයි මම මේ මහාන වෙන්න ගියේ කොළඹ හාමුදුරුවෝ ශ්‍රී ලංකාරාම විහාරයේ බොරැල්ල. උන්වහන්සේට ලියුම දැම්ම පස්සේ පහව දමෙල මම එක්කන් ගියා. එක්කන් ගිහලා සති දෙකකින් මහාන කළා. අර ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 100ක් කුලදරුවන් මහාන කරන එකේ එක ස්වාමීන් වහන්සේ ළමක් යටතේ තමයි මම මහානුනේ. ඊට පස්සේ මම නැවතත් බණ්ඩිරිපොටේ වැඩම කරනවා නායකහඳුරගේ ඉල්ලීම් පරිදි. ඔය විදිහට තමයි මහානකම ගියේ කහසිවුරට ආස කළා. හැබැයි මුලින්ම කියන්න ඕන මේ බණ සියල්ල දැනගෙන අනිත්‍ය සියල්ල දැනගෙන දහම් කරුණු දැනගෙන මහානුණා නෙවෙයි. හැබැයි ඊට පස්සේ සියල්ල දැනගත්ත පිරිවන් අධ්‍යාපනයත් එක්ක නමුත් කහසිවුරේ සුන්දරත්වය කහසිවුරේ පුණ්‍යභාවය මනස රැඳුණා. ඒ රැඳිච්ච නිසාවයි මේ කහසිවුර උරුමකම් කළේ අවුරුදු 14 දී කළුදිය පොකුණ අරහත් කළුදිය පොකුණ මිහින්තලේ තමයි මම මහානුනේ. මිහින්තලේ හාමුදුරුවෝ ආරණ්‍ය සේනාසනයක නෙමෙයි ලංකාරාම විහාරස්ථානයේ බොරැල්ලේ නායක හාමුදුරුවෝගේ ආචාර්යත්වයේ. මේ කහ සිවුර චීවරේ නැත්තම් අරහත් දජය කියලාත් අපි කියනවානේ. දැන් මේ අරහත් දජයට තියෙන ගෞරවයත් එක්ක ඒ ආදරයත් එක්ක ශාසනයට තියෙන හිතකාමීත්වයත් එක්ක තමයි වහන්සේ මේ ශාසනයට මට වචනයක් එකතු කරන්න. ඒක මම හිතනවා සංසාර පුරුද්ද. එකපාර මේ කහපාට රෙද්දකට කවුරක්වත් කැමති වෙන්නේ නැහැ නේ හිස බාලා දෙන. මේක සසර පුරුද්දක් වෙන්නේ නැති. ඒ සසර පුරුද්දට මම උරුමකම් කිව්වේ වෙලාවේනේ. ඒ නිසා හොයාගෙන ගියේ අරහාඳුර මහාන අපේ ලොකු හාමුදුර මහාන කරන්න ප්‍රමාද නිසා හාමුදුරන්ට හොර ලියුමක් දැම්මා. ඊට පස්සේ ලියුම දාලා ලියුමට අරහාඳුර ආවා. ඒතකොට එතෙන්ට තමයි මම පැවිදි වෙන්නේ ගියේ. ඊට පස්සේ මොන හරි හේතුවකට ගමේ පන්සලට මම ආයෙත් වැඩම කළා. ගමේ පන්සලේම අවුරුදු 23ක් 24ක්ම වැඩ සිටියේ. පුංචි අවදීදී ඒකත් මතක් කරගන්න. පුංචි අවදීදී දහම් පාසල් ගිය පන්සලේ මම මහාන වෙලා කොළඹ ඉඳලා ආපු දවසේ පන්සලේ තෑගි ප්‍රදානෝත්සවයක් තිබුණා. මට ඇහෙනවා මයික් එකෙන් එහෙම නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් තෑගි ප්‍රදානෝත්සවේ නමක් කියනවා. ඒ වගේ ගිහි නම කියවෙන්නේ. දහම් පාසලේ හැම අවුරුද්දම තෑගි ගත්ත නම කියවෙනවා. සහතික ගත්ත නම කියවෙනවා. දැන් මම එදා හදිස්සිය ආවේ එදා තෑගි ප්‍රදානෝත්සවේ මගේ නම ඇහෙනවා. නමුත් මට යන්නම හිතයි දැන් තෑගි ගන්න. ඒත් නාකෝකාඳුර කමන්නේ පොඩි හාඳුර වඩින්න එතෙන්ට තෑගි ගන්න කියලා. මං ගියේ නෑ. ඒ කහසිවුරත් තරම් ගිහි නමින් තෑගි ගන්න බැරි නිසා. නමුත් එදා හරි සතුටක් දෙනවා මට. එදා හිතුවේ අවසරයි මේ ඒ ගිහි නමත් ටිකක් මතක් කරගන්න. ගිහි නම අපේ තාත්තගේ පරම්පරාවෙන් එන වාසකමත් එක්ක අලහකෝන් ආරච්චිලාගේ උපුල් චමින්ද ඒ කාලේ ඉතින් අද වගේ නම් නෙමෙයි ඉතින් එහෙම අර ලස්සන නමක් ඒ කාලේ හැටියට. ඒ නිසා මම ඒ නමින් තමයි මගේ තෑගි ප්‍රදානෝත්සවයේ සද්දය ඇහුනේ. ඊට පස්සේ මම හිතුණා නායකහඳුරට මතක් කරා මම මේ පන්සලේ වැඩ ඉන්නද කියලා. නායකහඳුර කිව්වා හරි. ඊට පස්සේ ටික දවසකින් දහම් පාසලේ ඉගෙනුවා. ඒකලම පිරිවන් ගියා. පිරිවන්ට වැඩම කළේ වීරහෙන විද්‍යාරත්න මහ පිරිවෙන. ඒ වැඩම කරන අතරතුර මට ටික නායකහඳුර පන්සලේ සියලු කටයුතු පෙරවරුවා. ආගමික කටයුතු, බෝධි පූජා, මිනිසුන්ගේ කටයුතු දහම් පාසලේ උගන්වන්න. ඔහොම යනකොට දහම් පාසලේ ආචාර්යවරයෙක් වුණා. ඊට පස්සේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වුණා. ඔබ දන්නවා මම වෙනත් ප්‍රාදේශීය ශාසනාශීලී වන්දේ ගරු ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ හිටියට ඊට පස්සේ මට උගන්වපු ගුරුවරුත් එක්ක මම මගේ යටතට එකතු කරගනිමින් ලේකම් හාමුදුරුවෝ හැටියටත් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ හැටියටත් අවුරුදු 13ක් වෙන්නපු ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සේවය කළා. සේවය කියන්නේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් හැටියට ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළා. ඒ අතරතුර තමයි මේ ගමන වෙනතකට හැරුණේ. ඉතින් අපි ඔබ වහන්සේව හඳුනගන්නේ අපේ නායක හඳුරන්නේ ඒ වගේ එන අභියෝග සියල්ලකටම නොබියව මුහුණ දුන්නේ අතිවරණන් වහන්සේ නමක් විදිහට. මට ඇත්තටම මේ ආදර්ශමත් ඉල්ලීමක් කරන්නට ඕන. වර්තමානයේ දකින්න ඇති දෙයක්. මමට උගන්වපු ගුරු බවතුන් ඊයේ
මගේ මේ පිළිගැනීම උත්සවයට ඇවිල්ලා හිටියා. මට දකින්නකොට මේ පැවිදි වෙලා අවුරුදු ගාණක් මට උගන්වපු ගුරුවරු දකින්නකොට මට පුදුම හිත යටින් බයක් ඇති වෙනවා. බයක් කියන එක මේ ගෞරවාන්විත බයක්. මං කවදාවත් මං ගුරුවරුත් එක්ක මට උගන්වපු ගුරුවරු මාත් එක්ක සමකාලීනව මගේ ප්‍රධානාචාරත්වයෙන් මගේ ලේකකාධිකාරත්වයේ යටතේ ඉන්නකොට මට ඒ අය කියන වචනයකට දැඩි තීරණයක් දෙන්න හැකියාවක් නැහැ. මං එයත් එක්ක පුජ්‍යලිකව සාකච්ඡා කරේ. ඒ ගුරු ගෞරවය අසීමිතව තියෙනවා. ඒත් වර්තමානයේ දහම් පාසල් වලවත් අපිට ඒක දකින්න ලැබෙන්නේ. මට දැන් ඊයේ ඉඳගෙන ඉන්නවා මං පිළිගැනීම උත්සවයේ මෙහෙම දැන් වටාපත විජිනිපතත් අරගෙන ආමුදුර වට කරගෙන ඉනකොට අර ගුරුවරු ඉන්නවා ඈත. මට ඒක බොහොම සතුටකුත් එක්ක පොඩි ගෞරවාන්විත භාවයක් සහ බයක් දැනෙනවා. මොකද ඒ ගුරුවරු එන වසයි හිටියේ දැනටත්. අද ඒක නෑ. අද මම ඒක කිය සඳහන් කරනවා. අද මානව හිමිකම් ආදී දේවල් සිද්ධ වෙනකොට ඉතින් ඒව ගැන කියනකොට ගුරුවරුන්ට ඇති බය නැති වෙලා යනවා. අපිට නම් අද මහාන වෙලා කහසිවුර ගත දරුවත් ගුරුවරු කෙරෙහි බයක් ඇති වෙනවා. ඒක ඔබ දන්නවා. ඔබ මතක කර අභියෝගාත්මක චරිතයක් හැටියට ඇත්තට මෙහෙමයි. ශාසනික වශයෙන් මොනවා හරි අභියෝගයක් ආවනම් ඒක කරන අභියෝග මම කටයුතු කළා. ඒ වගේම ජාතික වශයෙන් මොනවා හරි මේ ප්‍රදේශයේ කටයුතු හැබැයි ආගමික වශයෙන් අපි හරි සංහිඳියාවෙන් කටයුතු කළානේ. ඔබත් දන්නවා පැහැදිලිව පල්ලියත් එක්ක පල්ලිය පන්සල දෙකම බොහොම මේ සාමූහිකව එකතු වෙලා බොහොම සාමයෙන් කටයුතු කරන ආකාරය තමයි අපි දකින්න ලැබෙන්නේ. බණ්ඩිරිප්පුව දේවස්ථානය ඊට යාබදම තූපාරාම විහාරස්ථානය කිසිම වෙනසක් නැහැ. පල්ලියේ පූජාවට ඔබ වහන්සේත් සම්බන්ධ වෙනවා වැඩම කරනවා. ඒ වගේම මේ පියතුමා විහාරස්ථානයේ පින්කමක් තියෙනකොට එතුමත් ඒකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධයාව මට දැනට වැඩ ඉන්න රෝමය වතිකානුවට ආසන්න තමයි මගේ පන්සල. ඒ කියන පසු කතා කරමු. එතන ඉන්නකොට මට හමු වෙනවා මෙහි වැඩ හිටපු පියතුමන්ලා. උන්වහන්සේලාගෙන් සහාය ලැබෙනවා. උන්වහන්සේට මගෙන් සහාය ලැබෙනවා. ඉතින් උන්වහන්සේලා හරි සතුටින් එදා ඔබ වහන්සේ අපිත් එක්ක වැඩ කටයුතු කළා. ඔබ වහන්සේ අද වතිකානුව ආසන්නයේ පන්සලක් පටන් අරන් අපි ඔබ වහන්සේගේ තැනට පැමිණෙනවා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයාව කතෝලික ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයේ මූලස්ථානයේ සිද්ධාස්ථානයේ සුද්ධ වූ වතිකානුව තියෙන තැන මම නිතර සම්බන්ධ වෙනවා දැන්නේ වැඩ කටයුතු වලට. ඒ නිසා මට හරි සතුටක් දැනෙනවා. මම පන්සලත් එක්ක පල්ලියත් එක්ක සැබදියාව මෙහි ගොඩ නැගුවා. ඒ ගොඩ නගපු එක මට දැනට වැඩ සිටින ඉතාලිය රෝමයේ අගනගරයේ ප්‍රීමා පෝර්තා ගම්මානයේ සුන්දර පරිසරයක පිහිටි තැන කතෝලික බැතිමතුන් පිරිවරාගෙන බෞද්ධ බැතිමතුන් පිරිවරාගෙන ආගමික සංස්කෘතික ජාතික ආධ්‍යාත්මික වැඩසටහන් මම සිද්ධ කරගෙන යනවා. ඒක මට ලොකු සතුටට කාරණයක්. මේ තිබිච්ච අත්දැකීම් මම සම්භාරයක් එහෙදී එකතු කරගෙන යනවා. අපේ නායක හඳුනන්නේ ආගම් විදිහට ජාති විදිහට මේ ලේබල් විදිහට වෙන් වුණාට විවිධ ලේබල් ගහගත්තට ඇත්තටම මේ මානුෂීය පණිවිඩය මේ සංහිඳියාවත් එක්ක අරගෙන යන එක කොයිතරම් වටිනවද? ඔබ වහන්සේ අත්දැකීම් තිබෙන බව අපිට මේ විදිහට පැහැදිලි වගේම නරඹන උදවියටත් පැහැදිලි. මේ අපි කොහොමද ඒ වෙනුවෙන් අපේ නායක හඳුනන්නේ පෙළ ගැහෙන්න ඕන? මොකද දැන් තවමත් එහෙම ඉන්නවා ටිකක් මේවා මේ ભેද බින්න කරගෙන විවිධ විදිහට බෙදාගෙන එහෙම ඉන්න උදවියත් අපි සමාජය දකින්න ඕන තරම්. මම දකිනවා මේ ඇත්තටම ඉතාලි ජාතික අය මේ අපේ උපැන්න තියෙන කතෝලිකව බෞද්ධ කියලා. විශේෂයෙන් ඉතාලි ජාතික අය ළඟ ඒ ලේබලේ ගිහිලා නැහැ. ලේබලේ ඇති මොකක් හරි නැත්නම් උපැන්න ඇති මොකක් හරි ආගමක්. සමහරට ඒ රටේ හැටියට මම උපැන්න බලලා නැහැ. නමුත් අපේ උපැන්නේ බෞද්ධකම තිබුණාට හදවතේ බෞද්ධකම නැහැ බොහොම හරි. උපැන්නේ කතෝලිකකම තිබුණාට හදවතේ කතෝලිකකම නැහැ. හැබැයි මේ මිනිස්සුන්ගේ උපැන්නේ එහෙම එකක් තියනවද නැද්ද දන්නේ මම දකිනවා. මේ මිනිස්සු නිර්මල බුදුදහම මේ තැන් තැන් වල කියන්නේ තමන්ගේ ප්‍රතිපත්තියට තමන්ගේ ජීවිතයට තමන්ගේ පවුලට තමන්ගේ සංස්කෘතියට තමන්ගේ සමාජයට හරි ලස්සනට උකහාගෙන තියෙන ලං කරගෙන තියෙන. ඒක එහෙමයි. මරණයක් වුණත් මේ සම්පත් මහත්මයා මරණයකදී ඒ මේ සමාන ගණන් තියාගන්නේ මැරිච්ච ගම ඇඳුමක් ඇඳුවා පෙට්ටියක් ගෙදරට ගෙනාවා පැය 24ක් පැය 25ක් ඇතුළත ගෙදරින් අරන් යනවා. ගෙදර අරන් ගිහලා ආයි මේ මරණේ තියෙද්දි සමහරවිට පෙට්ටිය ගෙනල්ලා නැත්නම් මරණේ තියෙද්දි අය ගෙදර ඒ කාමරේම නිදාගෙන දොරවල් වහලා. ඒ කියන්නේ අපේ නායකයන්ට ධර්මයේ තියෙන සැබෑ හරය ඒ ජීවිතවල තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම ඒ අය දන්නා මගේ තාත්තා මැරුණා. මගේ අම්මා මැරුණා. මම මෙයාත් බදාගෙන කෑ ගහලා වැඩක් නැහැ. මට මේකෙන් ඇති වැඩක් නැහැ. දැන් අම්මා තාත්තා මෙතන නැහැ. ඒ නිසා අපි මේක වලලන්න ඕනේ. මේක පුච්චන්න ඕනේ කියලා පහුදාම අරන් ගිහලා පුච්චලා
පහුදාම මේ එවෙලෙම දොරවල් වහගෙන ඒ කට්ටියට කරා. ආයි දානමාන කියන කටයුත්තක් එයාගේ නැහැ. නමුත් ඒ අය මරණය මේක සාමාන්‍ය දෙයක් හැටියට ඒ කට්ටිය අපි එහෙම නෙමෙයිනේ. සුමාන ගණන් තියාගෙන කැරම් බෝඩ් තියාගෙන බුරු කුට්ටන් තියාගෙන ඒ ලයිට් ඇදගෙන හට් ගහගෙන දෙනක ගෙන්නගෙන එහෙමනේ. එහෙම එකක් නැහැ. ඒ අනියත භවයේ පණිවිඩේ හරියටම පසක් කරගෙන තියෙනවා මේ ඒ ජීවිතවල. අපිට ඉතින් හරි ලේසි මේ අපේ මේ ලේබලේ තියෙන බෞද්ධයට බුදුදහම කියලා දෙනවට වඩා හදවතේ බෞද්ධකම තියෙන අයට ගුණධර්ම පුරුදු කරපුවාට තව චුට්ටක් ඔපනංවන්න විතරයි තියෙන්නේ. ආධ්‍යාත්මික සුවය දෙන එක විතරයි තියෙන්නේ. මානසික සුවය දෙන එක විතරයි තියෙන්නේ. මනස හදන එක විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් එයා ඉල්ලන්නේ ගොඩක් දුරට භාවනාව. ඒ මනස හදාගන්න. ඒක තමයි ලෝකයේ උගත් සහ බුදුදහම හොයන අය ඉදිරි තාක්ෂණික ජීවිතයේ ඉදිරි තාක්ෂණික යුගය හරි සාර්ථක සම්බුද්ධ දේශනාවත් එක්ක යන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒ නිසාම මේ සම්පත් මහත්මයා අපට හමු වෙන්නේ යුරෝපයේ දැනට පන්සල් 33ක් තියෙනවානේ. යුරෝපයේ නෙමෙයි ඉතාලිය පමණක්. යුරෝපයේ පන්සල් 100 ගණනක වැඩි. අපි සංවිධානයක් පිටවල තියෙනවා යුරෝපා භික්ෂු සංගමය කියලා. අපි සති දෙකකට වතාවක් යුරෝපා භික්ෂු සංගමයේ ගරු නායක හාමුදුරන් වහන්සේලා අනුනායක හාමුදුරන් වහන්සේලා විහාරාධිපති හාමුදුරන් වහන්සේලා එකතු වෙනවා. මේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද? ආධ්‍යාත්මික සුවය. මේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද? ධර්මයේ සුවය. අපි කොයි විදිහටද ලං කර දෙන්නේ? අපි භාෂාව හදාරන්නේ කොහොමද? පන්සලට දරුවෝ ගෙන්න ගන්නේ කොහොමද? වැඩිහිටියෝ ගෙන්න ගන්නේ කොහොමද කියලා අපි ගැඹුරු සාකච්ඡාවල යෙදෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල හැටියට ඔබ දන්නවද? ඉතාලි ජාතික, ස්වීඩන් ජාතික, ඒ වගේම වෙනත් ජාතිකයන් ගණනාවක් ලංකාවේ ඇවිදිලා තේරවාදී නිර්මල බුදුදහම හදාරලා කහසිවුර ගත දරලා ඒ ධර්ම ප්‍රචාර කටයුතු කරනවා. අපිට හරි ලේසි, මට නම් හරිම ලේසි ඉතාලි ජාතික භික්ෂුන් වහන්සේලා කීප නමක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අය අපි භාෂාව කතා කරනවා වගේ නෙමෙයි ඉතාලි ජාතිකයෙක් කෙනෙක් කතා කරන හරි ලස්සනට භාෂාව හදලා බොහෝමයක් අයට ඒ අයගේ දුරකථන අංක හොයාගෙන, ඒ අයගේ වෙබ්සයිට් හොයාගෙන, ඒ අයගේ වෙනත් සෝෂල් මීඩියා හොයාගෙන ගිහිල්ලා ඒ අයත් එක්ක පුදුම විදිහේ තාක්ෂණික දියුණුවෙන් උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා. ඒ නිසා මේ නායක පදවි අපිට මෙහින් ලැබුණත් අපි ඒ සිදු කරන මේ යුරෝපා වැඩ සිටින අපිට මේ ලාංකීය අමරපුර මූලවංශික මහානිකායෙන් පිරිනැමු මේ යුරෝපයේ සංඝනායක පදවිය ඇත්තට මේක ගෞරවාන්විත පදවියක්. අපි මෙපමණ කල් වැඩ කළේ නායක නම් තියාගෙන නෙමෙයි, හැල්ලුවකට ලක් කරනව නෙවෙයි. නායකකමක් මිනිස්සු අපට දුන්නා. නායකකම මිනිස්සු අපට ඔටෝ සැලසුවා. නායක නම විතරයි, නමක් නැති මේ අපේ නායකවරුන්ට ඇත්තට දැන් මේ දහම් පාසල් තරඟවලදී ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මගින් මේ සංවිධානය කරපු දහම් පාසල් තරඟවල ඉඳලා ගත්තාම ඇත්තටම ඔබ වහන්සේ සම්බන්ධ වුණු වැඩම කරපු ඒ හැම අවස්ථාවකදීම මේ කියන කාරණාව ප්‍රායෝගිකව අපි අත්දැකලා තියෙනවා. ඇත්තටම ඔබ වහන්සේ නායකත්වයේ අර බලෙන් දාගන්න තත්ත්වයක කොතරකවත් හිටියේ නැහැ කවදාවත්. අපි ඒක දැකලා නැහැ. නමුත් ඔබ වහන්සේ නිතින්ම මේ අවස්ථාවේ ඒ ප්‍රමුඛත්වයේ අරගෙන නායකත්වයේ අරගෙන කටයුතු කරන්නට ඒ පරිසරය හැදෙනවා. ඒක ඔබ වහන්සේට මම හිතන්නේ අර කිව්වා වගේ ජන්මයෙන්ම සාංශාරිකව ලැබිලා තියෙන උරුමකමක් වෙන්න ඇති. දැන් ඇත්තටම මම තැනකට ගියත්, අපේ පන්සලකට ගියත්, පන්සලේ වැඩිමල් හාමුදුරුවෝද මට වඩා බාල කෙනෙක් දෙන්නේ කෙනෙක් මම තීරණය කරන්නේ. එතනදී ඒ වෙලාවේ විය යුතු දේ කෝප්පයක් හොදන්නද මම ඒක කරනවා. ඒ වගේම සමහර විහාරස්ථානට ගියන් පස්සේ හදිසියේ පොඩි හාමුදුරු කෙනෙක් හරි මේ නැතුව පඩිකන් ටික පිළිලා තිනවා මට මේ වයසෙන් වැඩක් නැහැ. මම නායක හාමුදුරු කියලා එකක් නැහැ. ඒක අපිට උරුම දෙයක්. ඒ වගේම හදිසිය දානතල අතුන ගා තියෙනවා නම්, කවුරු හරි වැඩිමල් හාමුදුරු කෙනෙක් පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා නම්, ඇඳන් ටික හදන්න ඕන නම්, පුටු කවුරු ටික දාන්න ඕන නම්, ඒ ටික මම කරනවා. ඒක තමයි අපි හැදිච්ච. එතකොට මට ඔටෝම මේ අර හාමුදුරු වෙන වයසයි, ඒ හාමුදුරුව කරන්න ඕනේ නැහැ කියලා එහෙම එකක් නැහැ. වත්ත සපුරනවා නම් ඒක සීල් සැපරීමක්. සීලය සම්පූර්ණ වත්තන් පරිපූර්ණදී සීලය සපුරන්නට ඕන. වත්ත සපුරනවා නම් අපි කාරුණික වෙනවා නම්, අපි හැදිච්ච බව තියෙනවා නම් අපි එතන සම්පූර්ණයි. මම හිතනවා ඒක අපි ඔබතුමාත් අත්දැක්කා අපිත් එක්ක වැඩ කටයුතු කරද්දී. ඔබතුමාත් මට හමු වෙන්නේ ඒ වගේ කටයුතු වලදී, ආගමික සහ සංස්කෘතික කටයුතු වලදී හැම වෙලාවෙම අගය කරමින් අපිත් එක්ක එකතු වුණා. ඒ නිසා ඒ ගත්ත ගමන් මගේ පියවරක් හදිස්සියකට යුරෝපයට වැඩම කරන්න සිද්ධ වුණා. සිද්ධ වෙලා නතර වෙන්න සිද්ධ වුණා කොරෝනා වදුරත් එක්ක. එදින මට දායක පිරිසක් මුණ ගැහුණා. විහාරස්ථානයක් ආරම්භ කරන්න සිද්ධ වුණා. ඒ විහාරස්ථානයේ ටික කාලයක් කුලියට ඉන්න සිද්ධ වුණා. අවුරුදු 5ක් කුලියට. අවුරුදු 5ක් විශාල යුරෝ මුදලක් ගෙවලා එතකොට එන්න පිරිස වැඩි වෙනකොට පින්කම් එක්ක පිරිස් වැඩි වුණා. නිසා මගේ විශේෂ වූ සංවිධාන ක්‍රමයකින් ඉඩම් කෑල්ලක් මිලදී ගත්තා. ওই ගමන් මගේ තමයි අද තව මාස 14කින් යුරෝපයේ
ඉතාලියේ අගනගරේ වතිකානුව පෙනිපෙනී ආගමික පසුබිම ආධ්‍යාත්මික පසුබිම අපේ සංස්කෘතිය අපේ උරුමය රකින්න සිද්ධාස්ථානයක් මූලස්ථානයක් කේන්ද්‍රස්ථානයක් තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි වෙමින් පවතිනවා. ලස්සන චිත්‍රයක් මගේ හදවත තුළ ඇඳිලා තියෙනවා. ඒ ලංකාවේ පන්සලක්. ඒ අපේ නායක හඳුනන්නේ බොහොම සතුටුයි. ඇත්තටම අපේ හදවතටත් එය දැනෙනවා වගේම උපවහන්සේ මෙහෙම අද දවසේදීත් මේ වැඩසටහනේදී සම්බන්ධ වීමත් අපටත් ලොකු අභිමානයක් වගේම ලොකු ගෞරවයක්. අපි අවසාන භාගයට එන්නේ මේ ඒ තියෙන මේ පදවියේ තියෙන බර ගැන අපි ටිකක් මතක් කරමු අපේ හඳුනන්නේ. මේ ඇත්තටම ඔබ දන්නවා සංඝනායක පදවි, අනුනායක පදවි, ඒ වගේ මහානායක පදවි ලැබෙන්නේ හඳුරු වයසට යන්න යන්න. දෙස් විදේශ වල පවත්වන ධර්ම ප්‍රචාර කටයුතුවලට ගෞරවයක් හැටියට තමයි මේ සංඝනායක පදවි පුරනමන්නේ. එදත් එහෙමයි, අදත් එහෙමයි. බුදුහාමුදුරන්ගේ කාලෙත් එක එක දක්ෂතාවලට අනුව දැන් මට මේකේ සඳහන් වෙලා ඇති මේ බලපිටිය අම්බරුක්කාරාම විහාරස්ථානයෙන් ලබා දෙන මහා විහාරයේ විශ්ව කීර්ති මේක ගෞරව නාමයක්. විශ්ව කීර්ති ශ්‍රී ශාසන සෝබන ශාසනයට සෝබනයක් කියලා තියෙන්නේ. ශ්‍රී දීරාලංකාර පඤ්ඤාලෝක තිස්ස ඒක මතක් කරන්න ඕන. වංශාව තංස විචිත්‍ර බාණිය. ඉතින් විචිත්‍ර බාණිය කියන වචනේ මෙතෙන් දෙදලා තියෙන්නේ. ඉතින් ලස්සනට පිරිත් කියනවා. හොඳට බණ කියනවා. ඒ වගේ ඒ කාලේ තිබුණානේ මේ ගෞරව නාම. ඒ වගේම අපේ ශාසනික ගෞරව නාමය තමයි අපේ પરම්පරාවට ගෞරව නාමය තමයි අපේ දීලාලංකාර තිස්ස නායක හඳුරන්ගේ නාමයත්. මගේ වර්තමාන ගුරු දේවෝත්තමයන් වහන්සේ පඤ්ඤාලෝක තිස්ස නායක මේක ගෞරව නාම. ඊළඟට යුරෝපයේ මේ ප්‍රධාන සංඝනායක කියන පදවිය අමරපුර මූලවංශික මහනිකායේ භික්ෂුවක් හැටියට දෙස් විදේශ වල යුරෝපයේ වැඩම කරලා ඒ බණ කියන නිසාවට ඒ වගේම අපේ විහාරස්ථාන වලට නායකත්ව දෙන. මෙහි ප්‍රදේශයේ වගේ මහානායක වගේ පන්සල් 100 ගණන් අපිට නැහැ. ඒ වගේම අපිට එහෙම මේ වගේ පන්සල් වල ප්‍රශ්න දහම් පාසල් වල ප්‍රශ්න ඉදකඩම් වල ප්‍රශ්න විසඳන්න එහෙත් නැහැ. ඒ වගකීම් ඉටු කරන්නට උතුම් වූ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඒ වගේම මෙතෙක් කාලයක් ඔබ වහන්සේ මේ සිදු කරන්නට යෙදුණු උතුම් වූ ශාසනික මෙහෙවරෙහි ඒ පුණ්‍යානිසංස ධර්මයන්ගේ උතුම් වූ ආශිර්වාදය එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත වතාවක් ඔබ වහන්සේ සමග මේ කල්යාණ මිත්‍රත්වයත් එක්ක අපේ නායක හමුදුරුවෝ සමග මේ කතාබහ නැත්තම් මේ ධර්මානුකූල අදහස් බෙදා ගැනීම පවත්වන්න අපි බොහොම කැමතියි.